හයි එන්නකෝ මේ බලන්න මං රිඩ්ස්බරි කේටස් චොකෝස් අරන් තියන්න කොච්චර ගොඩක්ද කියලා බලන්න. ඒ වෙලදාවටන ටිකක් එකතු කරගෙන තිබුණා. මං හෝම්මේඩ් කේක් බේකර් කෙනෙක්. ඉතින් ගොඩාක් වෙලාවට චොක්ලට් මගේ ගෙදර නැති වෙලාවක් නැති තරම් අද රස කෑමක් හදන්න ඕනේ කියලා හිතුණා. ඔන්න මුලින්ම බිත්තර 4ක් එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 80යි. කේක් පිටි ග්‍රෑම් 55ක්, බේකින් පවුඩර් තේහන්දක්, වැනිලා තේහන්දක් තමයි ඕන වෙන්නේ. ඉතින් රිස්බරි කේටස් චොකෝස් නැතුවම බෑනේ මේ කෑම එකට. ඕන්න මං ඒකත් එකතු කරගෙන තමයි මේ රස නත්තල් කෑම එක හදන්නේ. මුලින්ම බිත්තර සුදු මද කහ මද වෙන් කරගන්න ඕනේ. මේක ලස්සන කරන්න තමයි දොඩාම් චෙරි මම එකතු කරගන්නේ. ඊට පස්සේ අපි ගත්තු සීනි ග්‍රෑම් 80 සමාන පංගු දෙකකට වෙන් කරගන්නවා. බිත්තර කහ මද සුදු මද වෙන් කරගත්තා. සීනි ග්‍රෑම් 80 40 වෙන් කරගත්තා. ඊට පස්සේ කේක් පිටි ටික අරගෙන ඒකට අපි බේකින් පවුඩර් ටික එකතු කරලා හොඳින් 3 පාරක් හලා ගන්නවා. එහෙම හලාගන්නේ පිටිවල තියෙන කුණු ඉවත් වෙන්න නෙමෙයි. බේකින් පවුඩර් හොඳට පාන් පිටි වලට එකතු වෙන්න ඕනේ නිසායි. කොකෝ පවුඩර් හැඳි දෙකක් කේක් පිටියකට එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. මෙන්න මේ විදිහට තෙත නැති බීට එකක් අරගෙන තෙත නැති භාජනයකට අපේ සුදු මද ටික වෙන් කරගෙන ඒක හොඳට බීට් කරගන්න ඕනේ. වේගෙ වැඩියෙන් මෙන්න මේ විදිහට බීට් කරගන්න. ටික වෙලාවක් බීට් කරනකොට ඒක හොඳ පෙන ගොඩක් වගේ හැදෙනවා. අන්නේ වෙලාවට අර වෙන්කරගත්තු සීනි පංගුවක් අපි එකතු කරලා ආය හොඳට පීට් කරගන්න ඕනේ සීනි ටික දිය වෙනකම්. ඊට පස්සේ කහමද ටික අරගෙන අපි ඒක වෙනම භාජනයක බීට් කරනවා. කහමද වල තියෙන කහ පාට ගතිය යනකම් හොඳ ක්‍රීම් පාටක් එනකම් බීට් කරන්න ඕනේ. ඒකේ කහ පාට ගතිය ගියාට පස්සේ ඔන්න ඒකට ඉතුරු සීනි පංගුව එකතු කරලා හොඳට බීට් කරගන්නවා. හරිම ලේසි. දැන් අර හදාගත්තු හිම වගේ තියෙන බිත්තරයකට කහමද බැට එකත් එකතු කරලා හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ වැනිලා හැන්දක් එකතු කරගන්න අමතක කරන්නත් එපා. කේක් පිටි ටිකත් බැට එකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ වගේ පැතිලි තැටියක් අරගෙන හොඳට බටර් ගාලා ඔයිල් පේපර් එකක් දාලා ලෑස්ති කරගන්න. මම නම් අද පාවිච්චි කරලා තියෙන්නේ පුංචි oven එකේ කේක් ට්‍රේ එක. මෙන්න මේ විදිහට බැටර් එක හොඳට හැම තැනටම විසිරීලා යන විදිහට එකතු කරගන්නවා. සෙල්සියස් අංශක 150ට ප්‍රීහීට් කරගත්තු අයවර් එකට විනාඩි 20ක් මේක බේක් වෙන්න දාන්න ඕනේ. ඔන්න ඉතින් රිඩ්ස්බරි කේටස් චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේ මයිසින් එක හදාගන්නත් ඕනේනේ. මෙන්න මේ වගේ රිඩ්ස්බරි ටික හීනියට කපාගෙන
ඩබල් බෝයිලින් ක්‍රමයට තමයි අපි ඒ ටික දිය කරගන්නේ. විනාඩි 20ක් විතර මේක බේක් කරලා තමයි මම මේ අරගෙන තියෙන්නේ. බලන්නකො ෂීට් එකක් වගේ. ඒකට මම අයිසිං ගාලා චොක්ලට් ටිකක් ලෙයර් එකක් එකතු කරලා තමයි රෝල් කරගත්තේ. නැවත මේ විදිහට ලන්ච් ෂීට් එකකින් හොඳට රෝල් කරලා මම මේක විනාඩි 15ක් විතර ෆ්‍රීසර් එකේ තියන්න තමයි දැන් හදන්නේ. චොක්ලට් ටික ඩබල් බෝයිල් කරලා තමයි ඇතුලේ අයිසින් එක උඩින් චොක්ලට් එක වක් කරේ. විනාඩි 15ක් තියලා තියමු. ඉතින් අපි ක්‍රිස්මස් ලොජ් එක ඩෙකොරේට් කරගන්න තමයි මම මේ ඔරේන්ජ් චෙරි පාවිච්චි කරන්නේ. එන්නකෝ ලස්සන ලී කොටයක් වගේ හදන්න. ඩබල් බෝයිල් කරලා ගත්තු අපේ රිට්ස්බරි කේටර්ස් චොකෝස් ටික මෙන්න මේ විදිහට හොඳට දාගෙන හොඳට නීට් කරගන්න ලස්සන ලොජ් එකක් විදිහට හදා ගන්න ඕනේ. ඇත්තටම මේක කනකොට හරිම රසයි. ඇතුලේ තියෙන චොක්ලට් ලේයර් එකයි අයිසිං ලේයර් එකයි වටේ චොක්ලට්ුයි. ඔන්න ඉතින් හිම වැටිලා වගේ අයිසිං චුට්ටකුත් එකතු කරගත්තා. ඔරේන්ජ් මෙන්න මේ විදිහට තියලා චෙරි වලින් ලස්සන කරගත්තේ. නත්තලට ලස්සනම ලස්සන මේ ලොජ් එකක්. ලස්සනයිද නේද? රසත් ඒ වගේමයි. ක්‍රිස්මස් එක හැඩ කරන්න ක්‍රිස්මස් කෑම මේස හැඩ කරන්න හොඳම හොඳ කෑමක් තමයි. ගොඩ දවසක් ඉඳලා මම හදන්න ආසාවෙන් හිටියේ. රිස්බරි කේටර්ස් චොකෝ කියන්නේ වෙනම වයිබ් එකක්. ඔන්න ඉතින් රස බලන්න කලින් අපි මෙන්න මෙහෙම සෙල්ෆි එකකුත් ගත්තා.